අපේ සෞඛ්‍ය නාලිකාවට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකකින් අපි කතා කරමු ගොඩාක් දෙනෙක්ට ඇතිවෙන ගැටලුවක් වෙන කකුල් ඉදීම එහෙම නැත්නම් වලලු කර ආශ්‍රිතව දියර එකතු වීම ගැන. අපි මේකට කියනවා ඇන්කල් ඉදීම කියලා. ඉතින් අද වීඩියෝ එකකින් අපි සරලව ඔයාලට තේරෙන විදිහට බලමු වෛද්‍ය විද්‍යාත්මකව මේකට බලපාන හේතු මොනවාද? ඒ වගේම ඒ එක එක හේතුවලදී ශරීරය ඇතුලේ ඇත්තටම වෙන්නේ මොනවද කියන එක. ඉතින් අන්තිම වෙනකන් රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක. ඉතින් මේ කකුල් ඉදීම එහෙම නැත්නම් වලලු කර ආශ්‍රිතව දියර එකතු වීමේ තත්වයට බලපාන ප්‍රධාන හේතුවක් තමයි හදවතේ ක්‍රියාකාරීත්වයේ දුර්වල වීම. අපි මේක ගැන චුට්ටක් කතා කරමු. අපේ හදවත හරියට වතුර මෝටරයක් වගේ. ඇඟ පුරාම ලේ පොම්ප කරන්නේ හදවතෙන්. ඒක ඔයාලා හැමෝම දන්නවනේ. ඉතින් මොකක් හරි දෙයකින් මේ මෝටරේ ක්‍රියාකාරීත්වය දුර්වල වුණොත්, ඒ කියන්නේ හදවත දුර්වල වුණොත්, විශේෂයෙන්ම හදවතේ දකුණු පැත්ත දුර්වල වුණොත්, අපේ කකුල් වල ඉඳන් හදවත පැත්තට එන ලේ හරි විදිහට ඇද ගන්න හදවතට බැරි වෙනවා. ඉතින් ගුරුත්වාකර්ෂණය නිසා මේ දියර පහළම තියෙන වලලු කරට එකතු වෙලා කකුල් ඉදීම සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි හදවතේ ක්‍රියාකාරීත්වයේ දුර්වල වීම කකුලේ වලලු කර ඉදීමට බලපාන්නේ. හරි, ඉතින් අපි දැන් බලමුකෝ ප්‍රධාන දෙවෙනි හේතුව මොකක්ද කියලා. මේ විදිහට වලලු කර ඉදීමෙන් බලපාන අනිත් ප්‍රධාන හේතුව තමයි වකුගඩු ආශ්‍රිත රෝග. වකුගඩු කියන්නේ අපේ ඇඟේ තියෙන ෆිල්ටර් එකනේ. ඇඟේ තියෙන වැඩිපුර වතුර සහ ලුණු මුත්‍රා විදිහට පිට කරන්නේ වකුගඩු වලින්. වකුගඩු අකර්මණ්‍ය වුණාම මේ ෆිල්ටර් එක બ્લોක් වෙනවා. අන්න එතකොට ඇඟේ වතුර ඒ වගේම ලුණු ඉතුරු වීම සිද්ධ වෙනවා. අන්නේ විදිහට ඇඟේ එකතු වෙන වැඩිපුර වතුර අන්තිමේ එකතු වෙන්නේ කකුල් වලට. ඉතින් මේ සිද්ධිය වෙන විදිය ගැන පොඩි අදහසක් ගමුද? මේක ඔයාලට තේරෙන සරල විදිහට කතා කරමුකෝ. සමහර වකුගඩු රෝගවලදී ෆිල්ටරේ සිදුර ලොකු වෙලා අපේ රුධිරයේ තියෙන ඉතා වැදගත් ප්‍රෝටීනයක් වෙන ඇල්බියුමින් කියන ප්‍රෝටීනය මුත්‍රාහාරා පිට වෙලා යනවා. ඇල්බියුමින් කියන්නේ හරියට නහර ඇතුලේ වතුර රඳවගෙන ඉන්නේ ස්පොන්ජ් එකක් වගේ. මේ ප්‍රෝටීන් එක ඇඟෙන් අඩු වුණාම නහර ඇතුලේ තියෙන වතුර එළියට කාන්දු වෙලා කකුල් සහ මෝණ ඉදීමට පටන් ගන්නවා. ඉතින් මෙතෙන්දී සරලවම මේක තමයි සිද්ධ වෙන්නේ. හරි, ඉතින් දැන් අපි බලමුකෝ කකුලේ වලලු කර ඉදීමෙන් බලපාන තුන්වෙනි ප්‍රධාන හේතුව මොකක්ද කියලා. තුන්වෙනි හේතුව තමයි අක්මාව දුර්වල වීම. අපි අර කලින් කතා කරපු රුධිරයේ තියෙන ඇල්බියුමින් කියන ප්‍රෝටීනය නිපදවන ප්‍රධාන කර්මාන්ත ශාලාව තමයි අක්මාව කියලා කියන්නේ. අක්මාව නරක් වෙලා සිරෝසිස් තත්ත්වයට පත් වුණාම මේ ඇල්බියුමින් කියන ප්‍රෝටීනය හැදෙන එක නතර වෙනවා. එතකොට සිද්ධ වෙන්නේ මොකද්ද? එතකොට සිද්ධ වෙන්නේ මෙන්න මේකයි. මේ ඇල්බියුමින් කියන ප්‍රෝටීන් එක නැති නිසා, ඒ කියන්නේ අර කලින් කිව්ව වතුර ඇදලා තියාගන්න ස්පොන්ජ් එක නැති නිසා නහරවල තියෙන වතුර පහසුවෙන් එළියට පැනලා කකුල් ඉදීම සිද්ධ වෙනවා. ඊට අමතරව අක්මාවට රුධිරය ගෙන යන නහරවල පීඩනය වැඩි වීමත් මේකට බලපානවා. හරි, අපි දැන් බලමු හතරවෙනි හේතුව මොකද්ද කියලා. හතරවෙනි හේතුව තමයි කකුල් වල නහර දුර්වල වීම. අපේ කකුල් වල තියෙන ලේ ආපහු හදවතට යන්නේ ගුරුත්වාකර්ෂණයට එරෙහිව. ඒක ඔයාලා හැමෝම දන්නවනේ. මේ ලේ ආපහු පහළට එන එක වළක්වන්න කකුල් වල නහර ඇතුලේ කුඩා කපාට, ඒ කියන්නේ කුඩා වැල් පිහිටලා තියෙනවා. හරියට one way ගේට්ටු වගේ. ඒ කියන්නේ ගමන් ගැනීම එක පැත්තකට පමණයි. ඉතින් මොකද්ද මෙතනදි වෙන්නේ? වයසට යනකොට අධික බර තියෙද්දි හරි නිතරම හිටගෙන ඉන්න අයට හරි මෙන්න මේ කිව්ව ගේට්ටුව දුර්වල වෙනවා. ඒ කියන්නේ අර කිව්ව one way ගේට්ටුව දුර්වල වෙනවා. අන්න එතකොට ලේ ආපහු පහළට ඇවිල්ලා නහර ඇතුලේ පීඩනය වැඩි වෙලා වතුර එළියට කාන්දු වෙලා කකුල් ඉදීම සිද්ධ වෙනවා. හැමෝටම තියෙන නහර ගැට ගැසීම කියන්නේ වෙරිකෝස් වෙයින්ස් ඇති වෙන්නේ මෙන්න මේ නිසායි. හරි, අපි දැන් බලමු වලලු කර ඉදීමෙන් බලපාන පස්වෙනි හේතුව මොකද්ද කියලා. පස්වෙනි හේතුව තමයි අපි පාවිච්චි කරන සමහර ඖෂධ. සාමාන්‍යයෙන් රුධිර පීඩනයට වන සමහර බෙහෙත්. උදාහරණයක් විදිහට ඇම්ලොඩිපින් වගේ බෙහෙත්. ඒ අරුණම අපි පාවිච්චි කරන සමහර වේදනානාශක නිසාත් කකුල් ඉදිවෙන්න පුළුවන්. මෙතෙන්දි වෙන්නේ මොකද්ද? රුධිර පීඩනයට බොන බෙහෙත් කියන්නේ ප්‍රෙෂර් බෙහෙත් නිසා කකුල් වල තියෙන කුඩා රුධිර නාල අනවශ්‍ය විදිහට පුළුල් වීම සිද්ධ වෙනවා. අන්න එතකොට ඒ නාල ඇතුලේ රුධිර පීඩනය වෙනස් වෙලා වතුර සෛල අතරට එකතු වීම සිද්ධ වෙනවා. ඒ වගේම වේදනානාශක වලින් අපේ ඇඟේ තියෙන ලුණු සහ ජලය රඳවා තබා ගැනීම සිදු කරන නිසාත් මේ විදිහට ඉදීමෙන් ඇති වෙන්න පුළුවන්. හරි, ඉතින් අද අපි මේ කතා කරපු මෙන්න මේ හේතු තමයි අපේ කකුල් ඉදීම එහෙම නැත්නම් වලලු කර ආශ්‍රිතව දියර එකතු වීමට ප්‍රධානම බලපාන්නේ. ඉතින් අද වීඩියෝ එකක් වෙනද වීඩියෝ වගේම ප්‍රයෝජනවත් වීඩියෝ එකක් වෙන්න ඇති. ඉතින් අනිවාර්යෙන් ඔයාලගේ ගැටලු, අදහස්, යෝජනා මේ හැම එකක්ම වීඩියෝ එක පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ සෞඛ්‍ය නාලිකාව සබ්ස්ක්‍රයිබ් නොකරත් මේ වෙනකොට විශාල පිරිසක් අපේ සෞඛ්‍ය වීඩියෝස් බලනවා කියන්න අපි දන්නවා.
ඉතින් එහෙම කෙනෙක් නම් ඔයා ඔන්න අනිවාර්යෙන් පහළ තියෙන subscribe button එක click කරලා අපේ සෞඛ්‍ය නාලිකාවත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. හරිනම් තවත් සෞඛ්‍ය වීඩියෝ එකකින් ළඟදිම හම්බ වෙන්න බලාපොරොත්තු වෙමින් අද වීඩියෝ එකෙන් සමුගන්නම්. ගිහින් එන්නම්. සුබ දවසක්.